ඔය ආසාය කිව්වහම හරි මං කල්ලා දෙන්න. ගෑල්ලා මේ ලියලා දෙනවා ප්‍රශ්න වලට උත්තර. කොහොම ලියලා දෙනවා. සමහර යාළුවෙක් කියනවා අනේ මචං මෙන්න මේ පොඩ්ඩක් කරදී. අනේ නිකන් ඵලයන් යන්න ඔබ කරගනි. මටත් මේ කරගන්න බැරුව මම මේ ඉන්නේ. ආදරේ කරන කෙනා රට හරකෙක් කරනවා කියලා උට තේරෙන්නේ නැහැ. BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම. වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303 චරක දනංජය. BS වලට හොඳම ගුරුවරයා. සමහර යාළුවෙක් කියනවා අනේ මචං මෙන්න මේ පොඩ්ඩක් කරලා හරි මචං මං කල්ලා දෙන්න. තව සමහරව අනේ මචං මේක කල්ලාදී අනේ නිකන් ඵලයන් යන්න ඔබ කරගනි. මටත් මේ කරගන්න බැරුව මම මේ ඉන්නේ. ඔබ මේ මගුලක් කතා කරනවා. ඔය ආසාය සමහර විට ආදරේ කරන අය කිව්වහම හරි මං කල්ලා දෙන්න කියලා ලස්සන සමහර ළමයි ඉන්නේ. මේකෙත් හිටියද කොහෙද? ගෑල් ළමයා ලියලා දෙනවා ප්‍රශ්න වලට උත්තර. කොහොම ලියලා දෙනවා. වැඩ කරවා ගැනීමේ කලාව. අනේ මට මේක කරගන්න බෑ යාළුවෝ මොනවා හරි බටර් ටිකක් ගාලා හරි මොනවා හරි කළා. ඉතින් අර මෝඩ ගෑන් ළමයා අහුවෙනවනේ. ඉතින් අනේ ලියලා දෙනවා. එයා දන්නේ මූට මේක ලියලා දුන්නාම මූ නිකන් රට හරකෙක් කරනවා කියලා. තමන් ආදරය කරන කෙනා රට හරකෙක් කරනවා කියලා උට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හරක බඳින කණුව තමයි ඒකනේ ගොම් බඳින කණුවක් කියන්නේ. ඉතින් ඕක එයාට වැඩ නොකර ඔය ටික ලියලා දුන්නට පස්සේ වෙන්නේ ඒ ළමයා ඉගෙන ගන්න try කරන්නේ නැහනේ. එයා තව කාට හරි කියලා වැඩේ කරගන්න තමයි බලන්නේ. ඉතින් ඔයාගෙන් වැඩේ කරගන්න බැරි වුණාම ඒ ළමයාම ටික දවසකින් ඔයා අයින් කරලා දානවා. ඔයා හරියන්නේ නැහැ. මට වැඩක් කරගන්න බැහැනේ. මට මම් බැලුවේ මගේ වැඩ ටික කරගන්න පුළුවන් පාසු කෙනෙක්. එතකොට එයා මාරු කරනවා. මාරු කරලා ඊට වඩා ලොකු කණුවක් හොයා ගන්නවා.